දියණිය, ඔබ මෙතෙක්කල් කාටවත් හෙළි නොකළ ඔබේ ජීවිත කතාව මට කියන්න. කොහොමද මගේ ජීවිත කතාවේ රහසක් ඇති බව දැනගත්තේ? මගේ පියතුමා වන ජනක රජුගේ මිතුරෙක්ද ඔබ? තපස් වේශයෙන් සිටින මහා රාවණා රජතුමා නැවතත් සීතාට කියා සිටියේ ඇයගේ කිසි දින කාටවත් හෙළි නොකළ ජීවිත කතාව පවසන ලෙසයි. මම කියන්නම්, ජනක රජතුමා මගේ පියා නොවේද? මගේ ජීවිත කතාව රසබර එකක් නෙවෙයි. මගේ එත්තම මවත් පියාත් කවුරුන්දැයි මා තවමත් දන්නේ නැහැ. මා දන්නේ එකම එක දෙයයි. මා ජනක රජු විසින් හදාගත් දරුවකු බව පමණයි. රාමචන්ද්‍රයන් හෝ ඔගේ පියතුමන් වන දශරථ රජුවත් මේ රහස දන්නේ නැහැ. ජනක රජු විසින් හදාගත් දරුවකු බව ඔවුන් දැනගත්තොත් සියල්ල අවසන් වේවි. මේ විවාහයේ අවසානයත් එම වේවි. ඈ හඬමින් මේ ගැන කියද්දි නිහඬවම සවන් දී සිටි මහා රාවණා රජු තීරණාත්මකම මොහොතේදී හඬ අවදි කළා.